හොඳයි. දරුවෝ හැමෝම සාමාන්‍ය පෙළ විභාගය ඉතා හොඳින් මුහුණ දෙනවා ඇති කියලා හිතනවා. ඉතාම සාර්ථක ප්‍රතිඵලයක් ගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි 2027 උසස් පෙළ සඳහා පන්ති ආරම්භ ගැන යමක් කියන්න තමයි ඔගොල්ලෝ හමුවට ආවේ. අපි පන්ති කරන්නේ නම්බර් 0. මම හිතුවා 0 එකක් ඇදලා ඉන්න ඉස්සෙල්ලම. හරි. 2027 උසස් පෙළ combined maths මේකේ ආරම්භක දිනය තමා මාර්තු 29. වෙලාව මෙහෙම දාන්නම්. පස්වරු 1ට. එතකොට 1 සිට 5 දක්වා. මේක තමයි අපේ නිශ්චිත වෙලාව. හැමදාම පන්ති තියෙන්නේ මේ වෙලාවට. හැබැයි පළවෙනි දවසේ නම් මේ තරම් වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් 1 සිට 5 දක්වා තමයි. මොකද තාම O level කරලා ආපු ගමන්මනේ. ඒතර පළවෙනි දවසේ ගොඩක් වෙහෙසටපත් කරන්න හොඳ නැහැ. ඒ වගේම තමයි ෆිසික්ස් අනිවාර්යෙන් කම්බයින්ඩ් මෙත් ගන්න හැම ළමෙක්ම ෆිසික්ස් භෞතික විද්‍යාව ඉගෙන ගන්න ඕමනේ. ජේකබ්ස්ගේ පන්තිය තියෙන්නේ නම්බර් 0 එකේමයි මහනුවර. ජේකබ්ස්ගේ පන්තිය පටන් ගන්නෙත් මේ දවසේමයි පෙරවරු 8ට. ඒතර ජේකබ්ස්ගේ පන්තිය ඉවර වෙලා උගලන්ට මේ පන්තියට එන්න පුළුවන්. එතකොට මේකේ විශේෂත්වයක් තියෙනවා. අපි ෆිසිකල් පන්තියකුත් යනවා ඔන්ලයින් එකකුත් යනවා. එකත් මම නිකන් ලියන්නම්කෝ. ඔන්ලයින් එක ලයිව් දෙනවා. හැබැයි ඔයගොල්ලන්ට පස්සෙත් බලන්න පුළුවන් ඔන්ලයින් අයට වීඩියෝ එක. ඒ වගේම ෆිසිකල් අයට වෙන පන්ති වල දෙන්නේ නැති එක්තරා පහසුකමක් අපි දෙනවා. ඒක තමයි දැන් ෆිසිකල් පන්ති ඉන්න ළමයින්ට එන්න බැරි වුණොත් වීඩියෝ එක බලන්න හදලා දෙන්න ඕනනේ. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඒකට දැන් නෝමල් හැමදාම ඉන්න ළමෙක් නම් අනිවාර්යෙන් පන්තියට එන ළමෙක් නම් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. මේකේ ෆිසිකල් පන්තියට ආවම ඉතින් හැමදාම ඉන්නවනම් ගැටලුවක් නැහැ නේ. අපි හිතමු පාසලේ වැඩක් යෙදෙනවා. එහෙම නැත්නම් හදිසි ට්‍රිප් එකක් යන්න වෙනවා. මොකද ගෙදර කටයුත්තක් සඳහා යන්න වෙනවා. අත්‍යවශ්‍ය පෞලික කටයුත්තක් සඳහා යන්න වෙනවා. එහෙම වුණොත් පන්තියට එන්න වෙන්නේ නැහනේ. දැන් වෙන විෂයක් වගේ නෙමෙයි මේ විද්‍යා විෂයන්. මිස්සුණා තමයි. ඒ දාමයේ සම්බන්ධ වෙන්නේ නැහැ ඊට පස්සේ. ගැප් එකක් තියෙන්න හොඳ නැහැ. ඒ නිසා උගලන්ට පන්ති එහෙම කට් වෙනවා නම් මාසයේ කිසියම් දවසක ඒක උගලන්ට එහෙම වෙයි කියලා ඉඩක් තියෙනවා නම් එහෙම නොවෙන්න උගලන්ට ගන්න පුළුවන් හයිබ්‍රිඩ් කාඩ් එක. ඒක මුලදිම ගන්න වෙනවා. ඒ පන්ති රාම එක පුළුවන් කරගන්න. ඒතර මේ හයිබ්‍රිඩ් කාඩ් එක ගත්තාට හදිස්සියේ එන්න බැරි වුණොත් පන්තියට වීඩියෝ එක බලන්න පුළුවන්. එතකොට ඔන්ලයින් එකට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔන්ලයින් එකට කොහොමත් වීඩියෝ එක බලන්න පුළුවන්. ලයිව් බලන්නත් පුළුවන්. පස්සේ පැය ඒ කියන්නේ සතියක් ඇතුළත කැමති විදිහට පැය 6ක කාලයක් ඇතුළත ඒ කියන්නේ වීඩියෝ එක දාලා පැය 6කින් නෙමෙයි සතිය ඇතුළත ඕනම පැය 6ක වෙලාවක් අරගෙන ඒක බලන්න පුළුවන්. එහෙම තමයි තියෙන්නේ. ඒක අපේ අරමුණ තමයි ඔයගොල්ලන්ගේ උපරිම ප්‍රතිඵලයකට ගෙනියන එක. දැන් අපේ පන්ති මීට කලිනුත් දැන් ගොඩාක් අවුරුදුල දිස්ත්‍රික් පළවෙනි ඉන්නවා. එකපාරක් ලංකාවෙන් පළවෙනි හිටිය ඔන්ලයින් එකේ 2021. එයාට දැන් ලංකා විශ්වවිද්‍යාලයක නෑ. එයාට මම ශිෂ්‍යත්වයක් හදලා දුන්නා ඇමරිකාවේ. ඒතර මේ ඔයගොල්ලෝ බලන්න ඕනේ හැමතිස්සෙම මේ කම්බයින්ඩ් මැත්ස් වගේ විෂයක් කරනකොට ඔයගොල්ලෝ අනාගතයේ උපරිම තැනකට යන්න තමයි කරන්න ඕන. ඒතර මේකේ අපි ඔයගොල්ලන්ට අමතර උදව්වකුත් දෙනවා. මොකද දැන් විෂය කරුණුත් එක්ක ඒ කියන්නේ කාලයක් යනකොට ඒ කරුණු ගොඩක් වැඩි නිසා අමතක වෙන්න පුළුවන්. එහෙනම් අපි හැම සතියෙම වගේ පේපර් එකක් දෙනවා. පේපර් එකේ සාකච්ඡාව පස්සේ වෙලාවක කරනවා. ඒක සතිය ඇතුළත දැන් අපිට නිශ්චිත වෙලාව තාම කියන්න අමාරුයි. ඒක ඔයගලන්ට ඉතින් YouTube live එකක් කරන්න පුළුවන්. live බලන්නත් පුළුවන්. පස්සේ වෙලාවක YouTube එකේ බලන්නත් පුළුවන්. සයිබර් කැම්පස් එකේ තමයි මේ ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්න ඕන. සයිබර් කැම්පස්
.lk. ඒකෙන් තමයි ඔන්ලයින් වලට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙනම් මම ගොඩක් වෙලාව ගන්නෙ නෑ. ඔයගොල්ලෝ හැමෝගෙම හැම කාර්යයක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවන අපි මාර්තු 29 හමු වෙමු. හරි. බොහොම ස්තුතියි. අයබෝවන්.